බාසුනේ මහත්තයෝ අදට වැඩ නවත්තලා තව මාස දෙකකින් විතර පටන් ගන්නයි වෙන්නේ. අපිට පොඩි සල්ලි ප්‍රශ්නයක් තියෙනවා. අපිටත් හිතුණා මහත්තයා පරක්කු වෙනකොට. හැබැයි මහත්තයෝ අපි වෙන වැඩකට ගියොත් එහෙම මාස ගන්නවට අපිට මෙහෙ වැඩට එන්න හම්බෙන්නේ නැහැ. ඔව් ඉතින්. ඒකට කරන්න දෙයක් නැහැනේ. මහත්තයෝ මේ කම්බි කෝඩුනොත් අපි ප්‍රයෝජනයක් ගන්න නැති එකේ අපි මේ කාට හරි විකුල්ලා දාමු. ඔව්. මේකට මොකක් හරි කරමු. එතකන් අපි මේ ගේ ඇතුලෙන් දාමු. මේ කම්බි කෝඩුව කොහොමද මහත්තයෝ ගේ ඇතුලේ දාන්නේ? බලන්නකෝ මේකේ දිග. බාසුනේ. බාසුනේ හැට සල්ලි හදිස්සියක් නැහනේ. කමක් නැහැ මහත්තයෝ. මං තව සුමානින් විතර ගණන් ටික හදාගෙන එන්නම්කෝ. ගෙදර කවුද? ගෙදර කවුද? මොකද? සර් මේ ගමේ දන්සලක් තියෙනවා සර් ඒකට පොඩි ආධාරයක්. තමුසේ කවුද කියලා අපි දන්නානේ. යනවා. නෑ සර් බොරුවක් නෙමෙයි සර්. බොරුවක් නෙමෙයි. යන්න. යනවාකෝ. ගෙදර කවුද? ගෙදර කවුද? මුරුංග 250යි පොළව මිටි 2යි මන ඔම්බටු 500. මචෝ විතර දෙන්න.
මහත්තයාලද අර අලුතෙන් ගේ හදන්නේ? ඔව්. මහත්තයාලා කම්බි කුඩුවක් හොරෙක් කරගෙන ගියා. හොරෙක් අරන් ගියා? ඔව්. මං හොරා වඳුරනවා. මාත් එක්ක ගියොත් හොරාව අල්ලගත්ත හැකි. මේ ළඟ ඉන්නේ. මතේ රුපියල් 2000ක විතර කම්බි. මහත්තයා මාත් එක්ක එන්න. මං හොරාව අල්ලලා දෙන්නම්. මං ගිහින් එන්න. ඔයා මේක අරන් ගෙදර යන්නකෝ. බලාගෙන ඌ මොන වගේ කියද දන්නේ නැහැ. ඔයා යන්නකෝ මං බලලා එන්න. යන්න. Hey! සයිමන් එම ආවේ නැද්ද මේ පැත්තේ? ගෙදර නම් ආවේ නැහැ. මූ මේ දැන් හොරකමක් කරලා. මේ මහත්තයා කම්බි කුඩුවක් කරගෙන ඇවිල්ලා. අනේ මහත්තයෝ මෙහාට නම් මොකවත් ගේන්නේ නැහැ. ඔය හොයන සල්ලි සේරෝම නාස්ති කරනවා. ගෙදර වියදම හොයාගන්නෙත් මගේ මාන්සි. ඇත්තෙන්ද ඇති මහත්තයෝ. ඔය කම්බි කුඩුව ඉතින් මේක හංගන්න පුළුවන් එකක් අය. අපි තා බලමු. මෙතනින් හැරලා ගිහලා තියෙනවා. මේ දිනේ පාර. ඉවලේ. සයිමන් එහෙම මේ පැත්තට ගියාද කම්බි කුඩුවකුත් ඇදගෙන. ඔව් ඒ නිසා දැන් බොහොම අමාරුවෙන් ඇදගෙන ගියා. අපි යමු මහත්තයෝ. අන්න දිනවා මහත්තයා කම්බි කුඩුව. අන්න ඉන්නවා මහත්තයා මිනිහා. නමත්තා බඩුයි හොරු දෙකම වුණා. දැන් ගෙනියන්න මම පොලිසියට. අනේ බුදු මහත්තයෝ ළමයින්ට රැයට කන්න විදියක් නැති ඉඳයි ගත්තේ මහත්තයෝ. අනේ හොරකම නෙමෙයි මහත්තයෝ. ගමන්නේ මේ. ගාන්න බා බුදු මහත්තයෝ. මහත්තයා ගෙනියන්න මම පොලිසියට. තමුසේ මේක ගෙනාවනේ. දැන් තිබිච්ච තැනටම ගෙනියනවා. ගණියක බලන්න නේද? Nein! නැතුව ගනි මිනිහ. ගහන්න එපා ගහන්න එපා ගහන්න එපා. දැන් මේක බොරු කරන්නේ මහත්තයා.
පාඩම්. අත තියන්න එපා මහත්තයා. මේක බොරුව කරන්නේ. ඕකම නැගිටලා මේක ඇදගෙන යයි. මහත්තයා නිකන් ඉන්න. මේක තිබුණ තැනටම අල්ලමු. මෙයාද මේක මේ ගෙනිහිල්ලා දෙන්නේ? ඔව් මූ තමයි. මහත්තයා අපි මූ පොලිසියට අරන් යන්න. කීයකටද විකුණන්න හිතාගෙන හිටියේ? රුපියල් 60කට විතර මහත්තයෝ. රුපියල් 2000 කම්බි කුඩු 60කට විකුණයි. මහත්තයා මොනව කරන්නද හදන්නේ? ඔය සල්ලි දෙන්න හදන්නේ. මහත්තයා හොරෙක්ට දඬුවම් දෙනවා මිසක් සල්ලි දෙනවද? මහත්තයා ඔය විදිහට සල්ලි දෙන්න ගියොත් මූ ඇවිල්ලා ආපහු හොරකම් කරන්න ගනීමේ. ඒක තමයි. මෙන්න මේක අරගෙන යනවා. මේ පැත්ත පළාතේ ආයිත් ආවොත් පොලිසියට අල්ලා දෙනවා. මොකද? සල්ලි මදිද? හරියට කුරියක් කරා වගේ. ඔක තරම් බලන්න යන්න. එහෙමත් කඩනවා කකුල් දෙක. බොහොම ස්තුතියි කරපු උදව්වට. අයියෝ ඒක මොකද්ද මහත්තයෝ? මහත්තයෝ මහත්තයෝ මේ පළාත්වල ඉන්නකොට බොහොම ප්‍රවේශමින් ඉන්න ඕනේ. මහත්තයලා මෙයාට අලුතෙන් පදිංචියට ආපු අය ඉඳලා මේකේ මහත්තයලා කරේ නගින්න හදලා. එහෙමනම් කෝපි එකක් බොමු නේද? බොහොම ස්තුතියි. අමාත්‍යා එන්න වාඩි වෙන්න. එන්න වාඩි වෙන්න. තා පොඩ්ඩෙන් මාත්‍යට රුපියල් 2-3000ක පාඩුවක් වෙනව නේද? ඒක තමයි. බොහොම ස්තුතියි කරපු උදව්වට.
අපේ කම්බි කුඩුව ගෙනිලා ආපහු ගෙනාම අපිම සල්ලි දෙන්න. මිනිහා දෙක උස්සන් ආවේ. නෑ. මිනිහා උස්සන් ආවේ නෑ. ඒ උනාට කම්බි කූඩුව නැති උනාන. ඔන්න මිනිහට රුපියල් 30ක් විතර දෙමු. රුපියල් 30ක්. ඊට අඩුවෙන් දෙන්න බෑනේ. තියමයි තියෙන්නේ. අපිට කරපු උදව් තියාගන්න. හොඳයි මහත්තයා. මම මෙහෙට ඇමරල් ටිකක් ගන්න සල්ලි නැතුව හිටියේ. එන්න මහත්තයා. එන්න නෝන. මහත්තයා අදත් ආවනේ හොරා. ඉතින් මම බැනලා එළුවා. දවල්ට අපි ගේ පැත්ත පොඩ්ඩක් බලා ගන්න. ඔය මිනිහා ආයෙත් ඇවිත් ඔය කූඩුව අරගෙන යන්න බැරි නෑ. ආත්‍ය කියන්න කලින් මං කීප වතාවක් මේ පැත්තේ බැලුවා. එතකොට තමයි ඌ දැක්කේ. මේ අදත් ආව නම් ওই මිනිහ ගැන පොලිසියට කියන්නයි තියෙන්නේ. ඔව්. ඔකට මොකක් හරි කරන්න ඕනේ. බොහොම ස්තුතියි කරපු උදව්වට. එහෙමනම් අපි යන්න. කවුද? මේ මම මහත්තයෝ. මුදලාල්නේ. මේ වාඩි වෙනවද? නෑ මහත්තයෝ වාඩි වෙන්න වෙලාවක් නෑ. මම මේ බෙරු තෝගයක් ගෙනාවා. ඒක ගන්න රුපියල් 20ක් මදි. බඩු විකුණපු ගමන් මන් දෙන්නම්. රුපියල් 20ක් නෑ කියන්නේ කොහොමද? ඒ මිනිහත් අපිට උදව් කරනවානේ. ඉතින් කොම් පිනට දෙන්න අපිටත් කොහෙන්ද සල්ලි? අපිටත් කිසිම ප්‍රයෝජනයක් නැති මේ කම්බි කුඩුවක් නිසා අපි මෙතන වදයක්. අයිටම කාටරි විකුණලා දාන්න. කීයකට හරි කමක් නෑ. හොරෙක්කාවනි කම්බි කුඩුව ගෙනියන්න. මගේ මේ කකුල තුවාල නුන නම් උඩ යන්න දෙන්නේ නැහැ. අම්මා මහත්තයා. සෑහෙන තුවාලයි නේ. ඔව්. සායන තුවාලයි මං හිතන්නේ. බලමු. මේ සෑහෙන තුවාලයි නේ. ඔව්. මහත්තයෝ ගෙදර බේත් මුකුත් නෑ නේද? බේත් නෑ. එහෙමනම් හන්දියට ගිහින් දාගන්නවා. මහත්තයා බෙහෙත් දාගන්න රුපියල් 20ක් විතර තියනවා නම් දෙනවද? දුප්පත් එකා මහත්තයෝ. අපි හිටියේ නැත්තම් තව පොඩ්ඩෙන් කම්බි කුඩුව ගෙනියනවා. ප්‍රශ්න නැති කරගන්න නැතුව අපි
අපි ඔක දීලා දාමු. සල්ලි දීලා ඔක පොරතල ගියා. ඉතින් නැතුව මෙතනින් යන්නේ නෑනේ. ඕකේදී සල්ලියක් නෑ. මේ තියෙන රුපියල් 10ක්. ඕක දීලා කොහමද? ඊට ඔෆිස් එකේ පයින්ද? මෙන්න මේක දීලා දාන්න. එතකොට ගෙදර වියද මට. කාගෙන් හරි ණයට ඉල්ල ගන්නවා. ඕන උදව්වක් කියන්න මහත්තයා. ඕන ලාවක අපි ඉන්නවා. ඊසාපු වහන්න කලින් යන්න. ආනන්ද මොකද ඔය කරන්න හදන්නේ? මොකද්ද ඒ කරපු වැඩේ? දැන් පාරේ තියදී ඕනම කෙනෙකුට අරගෙන යන්න පුළුවන්. ඕන කෙනෙක් කරගෙන ගියාවේ. මේක මහ පුදුම කරදරයක් නේ. එන්න එකකින් අරන් එමු. මං කිව්වනේ ඕන එකේ කරන් ගියද. අපි දෙන්නම ගිහින් අරන් එමු. අట్నా ඔක තනියම ඇදගෙන ඉන්න බෑ. මොකක්ද ඒ සත්‍යේ? ඕනේ බම්බුවක්. දොරාරින්නේ කම්බි කුඩු ඕන එකක් අරගෙන යනවා. ඉතින් දොරාරිනවා. ඒ පාර මොකක්ද? කාගේද අර පාරේ තියෙන කම්බි කූඩුව? කම්බි කූඩුව නම් අපේ රාලහාමි. කම්බි කුඩුව පාරාරා දැම්මාම තේරෙන්නේ නැද්ද ඒකේ තියෙන භයානකම? අන්න ඒකේ මෝටර් බයිසිකල් කාර්යයක් කැපිලා. හා අපි යම් පොලිසියට.